අයිබෝවන් පෙරවදන YouTube චැනල ඇත්ත එකතුලා ඉන්න ඔයාව අද වීඩියෝ එකට සාදරෙන් පිළිගන්නවා. ඉතින් මිනිහෙකුට ජීවත් වෙන්න හීනයක් ඕන, බලාපොරොත්තුවක් ඕන. හීනයක් බලාපොරොත්තුවක් නැති ජීවිතයක් ඔහේ හිස් වෙලා ගලාගෙන යනවා විතරයි. එහෙම නැතුව අරමුණක් එක අරමුණක් දිහාවට ගලාගෙන යන්නේ නැහැ. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු අද කතා කරන්න යන පොත මොකක්ද කියලා. තරිඳු අමිල මහතාගේ කුළුඳුල් නවකතාව වන හීනමායිම කියන නවකතාව ගැන තමයි මං අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මම තරිඳු අමිල මහතාට ස්තුති කරනවා පොතෙන් පිටපතක් මටත් ගෙදරටම හරි පරිස්සමට එවලා තිබ්බ එක ගැන. ඉතින් මේ නිහතමානීකමට මම මේ වෙලාවේ එතුමාට ස්තුති කරනවා. හීනමායිම. ඉතින් ඔයාලා කලින් බලපු වීඩියෝ එකේ තිබ්බ හැම දෙයක්ම මේ පොත කියවද්දී ඔයාලට චිත්‍රයක් වගේ මැවිලා පේන්න ගන්නවා. ඉතින් තව දෙයක් කියන්න ඕන මම මේ පොත ඇතුළේ තියෙන කතාව ඔයාලට මේ වීඩියෝ එකකින් කියන්නේ නැහැ. මොකද එහෙම නැත්නම් ස්පොයිල් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම වුණොත් මේක කියවන්න හිතන් ඉන්න පාඨකයෙක්ට මම කරන ලොකු අසාධාරණයක් වෙනවා. ඉතින් ඔයාලා හිතන් ඉන්නවා නම් කාට හරි පොත් කියවන ආසාව වැඩි කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලනවා නම් පොත් කියවන්නේ නැති කෙනෙක්. ඒ වුණාට කියවන්න ආසාවෙන් ඉන්න කෙනෙක් මම කියනවා මේක තමයි හොඳම පොත. මොකද තරිඳු අමිල මහතා විසින් මේ පොත රචනා කරලා තියෙන්නේ ඔහුටම අනන්‍ය වෙච්ච සරල බස් වහරක්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට තේරෙන භාෂාවකින් තමයි මේක ලියලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මේ පොතේ තියෙන්නේ සාමාන්‍ය එදිනෙදා පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සුන්ගේ කතාවක්. ඉතින් මම කියනවා ඔයාලා කාට හරි පොත් කියවන ආසාව වැඩි කරන්න, එහෙම නැත්නම් කියවන ආසාව වැඩි කරන්න තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවනම් තරිඳු අමිල මහතාගේ මේ හීනමායිම පොත තමයි ඒකට හොඳම තෑග්ග කියලා. කොච්චර කාර්යබහුල වුණත් ඔයත් මමත් අපි හැමෝම හීන දකිනවා. සමහරක් හීන හැබෑ කරගන්න බැහැ කියලා දැනත් අපි හීන දකිනවා. හැබැයි මේ ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. අද හිතන දේ නෙමෙයි හෙට වෙන්නේ. ඉතින් හීන දකින අපි, හීන දකින්න ඔයා, හීන දකින මම අනිවාර්යෙන් කියවන්න ඕන පොතක් තමයි හීනමායිම කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට කියනවා හීනමායිම පොත එකපාරක් කියලා බලන්න කියලා. ඉතින් මේ හීනමායිම පොත මම කියවද්දි මාව වෙනමම ලෝකයකට අරන් යන මේ පොත සමත් වෙනවා. ඉතින් වෙනමම ලෝකයක් කියලා කියන්නේ පොළේ පය ගහලා මිනිස්සු ජීවත් වෙන ලෝකයක්. අපි එක එක පොත් කියවනවා. ඉතින් මිනිස්සුන්ගේ ජීවිතවලට සමීප වෙලා මිනිස්සුන්ගේ ජීවිත කතාව ලියපු පොතක් තමයි මේ හීනමායිම පොත. මේ පොතේ මුල් පිටුවේ ඉඳලා කතුවරයා විසින් පාඨකයව ඇඳ බා ගන්න සමත් වෙලා තියෙනවා. මම ඔයාලත් එක්ක මේ පොතේ මුල් පිටුවේ පොඩි කැලලක් බෙදාගන්නවා. ජීවිතය කියන්නේ අපිට ඇහෙන අර පහළට ගලා බහින ගංගාව වගේ. ගංගාවත් දිගටම ගලනවා. කිසි තැනක නතර වෙන්නේ නැහැ. ගිහිල්ලා අන්තිමයට මුහුදට වැටෙනවා. ටිකෙන් ටික පටන් ගන්න පුංචි දිය සීරාවක් අන්තිමේට මහ ලොකු ගංගාවක් බවට පත් වෙනවා. මිනිස්සුන්ට එහෙම පුළුවන් මහත්තයෝ. පුංචි තැනකින් පටන් අරගෙන මහා විශාල ගංගාවක් වගේ වෙන්න. ජීවිතයට එන ප්‍රශ්න, දුක්, කම්කටොළු හරියට ගංගාව පහු කරන ගස් මුල් වගේ. ඒවට ගංගාව ගලන එක අඩපණ කරන්න පුළුවන් වුණත් ගංගාව ගලන එක නවත්තන්න බැහැ. අපි දන්නේ නැහැ අපේ ජීවිතේට මොන ප්‍රශ්නයිද කියලා.
ඒත් මේ ගංගාව වගේ අපි දිගටම ගලන්න ඕන. ප්‍රශ්නවලට දුක්කම් කටුලෝලට අපිව නවත්තන්න දෙන්න හොඳ නැහැ. ගංගාවක් වගේ ශක්තිමත් වෙලා ඒවාට මුහුණ දෙන්න ඕන. ගංගාවක් වගේ නොනවතීම ගලන්න ඕන. ඉතින් ඔන්නෝම තමයි මේ හීනමායිම් පොත මුල් පිටු එහෙම නැත්තම් හීනමායිම් පොත පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා විවිධ ප්‍රශ්න වලට මුහුණ දීලා ඇති. ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉන්න ඇති. සමහර විට ඒවා ආර්ථික ප්‍රශ්න, සමහර විට ඒවා මානසික ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට ජීවිතේ කලකිරලා ඇති. මම නිකමට කියනවා පොඩ්ඩක් නිදහස් වෙලාවක මේ හීනමායිම් පොත කියවලා බලන්න. මොකද මේ පොතේ තියෙන්නේ අපි වගේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන, එහෙම නැත්තම් මේ මිනිස්සුන්ගේ ජීවිත කතා ගැන. ඉතින් ඔයාට පොඩ්ඩක් හරි සැහැල්ලු වෙන්න පුළුවන් මේ හීනමායිම පොත කියවුවට පස්සේ. ඉතින් හීනමායිම පොත ගැන කතා කරා වගේම හීනමායිම පොතේ කතුවරයා ගැනත් මම පොඩි වචනයක් ඔයාලට කියන්නම්. ඉතින් තරිඳු අමිල කියලා කියන්නේ ලේඛන කලාවට, එහෙම නැත්තම් එතුමාගේ කුළුඳුල් නිර්මාණය මේ හීනමායිම පොත වුණාට එතුමා කලාවට අලුත් එහෙම නැත්තම් නවකෙක් නෙමෙයි. එතුමා දක්ෂ ගීපද රචකයෙක්. එහෙම නැත්තම් එතුමා අතින් මේ වෙද්දී ගීපද රැසක් නිර්මාණය, එහෙම නැත්තම් ගීත වලට ගීපද රැසක් නිර්මාණය කරලා එතුමා තියෙනවා. ඉතින් හරි නිහතමානී චරිතයක් තමයි මේ තරිඳු අමිල මහතා. මටත් මේ පොතේ කියවද්දී යම්කිසි මට හම්බුණු ප්‍රශ්න වලටත් මම එතුමාගෙන් කතා කරලා එතුමාගෙන් අහලා තියෙනවා. ඉතින් ඔයාලටත් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් එතුමාගේ Facebook ප්‍රොෆයිල් එකේ link එක. ඔයාලට මේ පොත කියවලා මොනවා හරි අදහසක් රචකයාට එහෙම මේ කතුවරයාට කියන්න ඕන නම් ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එකෙන් එතුමාට පණිවිඩයක් තියන්න. ඉතින් හීනමායිම් පොත ගැන කතා කරනවා නම් හීනමායිම් පොත grantha.lk ප්‍රකාශනයක් විදිහට තමයි 2021 පෙබරවාරි මාසේ නිකුත් වෙන්නේ. පොතේ පිටු 197ක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. පොතේ මිල කතා කරොත් එහෙම ඔයාලට පේනවා රුපියල් 600ක් වගේ වෙන්නේ. හැබැයි ඔයාලට මම මේ දැන් පේන මිලට තමයි grantha.lk එකකින් මේ දවස්වල 130ක ඩිස්කවුන්ට් එකකට ඔයාලට ඔන්ලයින් පොත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 130ක ඩිස්කවුන්ට් එකකට ඔයාලට මේ දැන් පේන මිලෙන් සාමාන්‍යයෙන් පොත් බුක් ෂොප් එකකින් ගන්නවා නම් මේ පොත රුපියල් 600ක් වෙනවා. ලංකාව පුරා තියෙන බුක් ෂොප් වලින් ගිහලා බලන්න අනිවාර්යෙන් ඇති. එහෙම නැත්නම් ඔන්ලයින් ඔයාලට 130ක ඩිස්කවුන්ට් එකකට grantha.lk වෙතින් මිලදී ගන්න පුළුවන්. ඉතින් පිටකවරය ගැන කතා කරනවා නම් ආකර්ෂණීය පිටකවරයක් හීනමායිම් පොතට තියෙනවා. ඒ වගේම පොතට ආරක්ෂාවක් තියෙන තවත් පිටකවරයකින් තමයි මේ හීනමායිම් පොත හැදිලා තියෙන්නේ. ඉතින් මම කියනවා අරන් කියවන්න වෙනස් පොතක්. මම කියවපු වෙනස් පොතක්. ඉතින් අද වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. ඉතින් අද මම කතා කරේ තරිඳු අමිල මහතා විසින් රචනා කරලා තියෙන කුළුඳුල් නිර්මාණය හීනමායිම් පොත ගැන. ඉතින් මම හිතනවා පොත ගැන මොන හරි අදහසක් ඔයාලට එන්න ඇති කියලා. ඉතින් ඔයාලට දැනුණ දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. ඉතින් ඒ වගේම තමයි අපේ පෙරවදන YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි හැමදාම කතා කරන්නේ පොත් ගැන, ඒ වගේම ෆිල්ම් ගැන. ඉතින් ඉදිරි වීඩියෝ වලදී පොඩි වෙනසක් කරනවා. ඉතින් ඔයාලට ඒක දැනගන්න පුළුවන්. පොත් ගැනම තමයි කතා කරන්නේ. අලුත් ප්ලේලිස්ට් එකක් අපි හදනවා. ඉතින් ඒක බලමු අපි ඉදිරියේදී. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මම කාංචන සඳරුවන්. ජය වේවා.